මයික්‍රොමීටර් ස්කෘපාමානයක කොටසක් රූප සටහනින් පෙන්눔 කෙරේ. ඒ පරිමාණයට ඇඳ නැත. එහි දිදාලේ බෙදුම් 50ක් ඇති අතරය පූර්ණ වටයක් කරකැවූ විට දිදාල විල්ලෙහි ලකුණු කොට ඇති පරිමාණයේ එක් බෙදුමකට අනුරූප දුරක් ගමන් කරයි. ඒ කොටස උපකරණයේ කුඩාම මිනුම කුමක්ද? දැන් මෙතන කුඩාම මිනුම සොයන්න කියලා නෙමෙයිනේ කියන්නේ නේ. මේ කාරණේ මම කලිනුත් කියලා තියෙනවා. කුමක්ද කියලා ඇහුවහම ළමයි නිකන් අගේ ලිව්වත් ඇති. මම දන්නවා ඔක මේ ගොඩක් ළමයි ප්‍රශ්න කියනකොට කුමක්ද සොයන්න කියන දෙකේ වෙනස තේරුම් ගන්නෑ. නිසා මං ගිය සතියේත් මම හිතන කිව්වා ළමයින්ට මේ වගේ අවස්ථාවකදී වඩා හොඳයි නිකම්ම අගේ ලියන්නේ නැතුව ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක අගේ මේගොල්ලෝ මිලිමීටර් භාගය කියලානේ කිව්වේ. බෙදීම වට පරිමාණයේ කොටස් ගන්න. අර හදලා පෙන්නන එක වැඩිය හොඳයි. හරි? 0.01 මිලිමීටර. එකපාර මේ අගේ ලිව්වත් ලකුණු දෙනවා. කුමක්ද කියලා අහලා තියෙන නිසා. ඒත් කෝකටත් හොඳයි මෙහෙම හදලා පෙන්නන එක. B කිසියම් මිනුමක් ලබා ගැනීමේදී ඒ මගින් නම් කොට ඇති කොටස දිදාල හිස වැදගත් මෙහෙයක් ඉටු කරයි. එය කුමක්ද? වස්තුව පමණට වඩා තෙරපීම වැළැක්වීමනේ. වස්තුව පමණට වඩා මෙහෙයනේ අහලා තියෙන්නේ. වස්තුව පමණට වඩා තෙරපීම වැළැක්වීම. ඊට දෙවෙනි කොටසේ අහනවා ඉහත එහි සඳහන් මෙහෙය ඉටු කර ගැනීමේදී දිදාල හිස නිවැරදිව භාවිත කළ බව ඔබ සනාථ කරගන්නේ කෙසේද? දැන් කතාව කියන්න ඕනේ. ඉද්ද වස්තුවේහි ස්පර්ශ වීමට ආසන්න වූ විට එය ඉදිරියට ගෙන යා යුත්තේ දිදාල හිස කරකවීමෙන් පමණි. හරි දැන් ඕගොල්ලෝ දකින්න ඇති මාකින් ස්කීම් එක බැලුවොත් මෙහෙම විස්තරාත්මකව උත්තරයක් නැහැ. මම කලිනුත් කිව්වා ළමයින්ට මේ මාකින් ස්කීම් එකේ ලකුණු දීලා තිබුණා කියලා ඕගොල්ලෝ ලියලා තියෙන අඩුපාඩු සහිත උත්තරවලට විභාගෙදි දැන් ලකුණු දෙනවා කියලා එහෙම හිතන්න එපා. මේ ගොඩාක් පැරණි මාකින් ස්කීම් වල තියෙන උත්තර වෙනස් වෙලා තියෙනවා වර්තමානයේ වෙද්දී. නිසා දැන් මම මේ කියන විදිහට සම්පූර්ණ උත්තරය ලියන්න ඕගොල්ලෝ පුරුදු විය යුතුයි. ඉද්ද වස්තුවේහි ස්පර්ශ වීමට ආසන්න වූ විට එය ඉදිරියට ගෙන යා යුත්තේ දිදාල හිස කරකවීමෙන් පමණි. දිදාල හිස ටික් ටික් හඬක් නගමින් එක තැන කරකවෙන අවස්ථාව උදා වන තුරු මෙය සිදු කළ යුතුය. ඒ කරුණු දෙකම කියන්න ඕනේ. C කොටස ස්කෘප ආමානයේ මූලාංක දෝෂයක් ඇතනම් ඔබ එය නිර්ණය කරන්නේ කෙසේද? මේ බලන්න මෙතන මේ ගැටලුව පොඩ්ඩක් පැහැදිලි නෑනේ. නිර්ණය කරන්නේ කෙසේද? දැන් ගානේ අහලා තියෙන්නේ මයික්‍රොමීටර් ස්කෘපාමානයේ මූලාංක දෝෂයක් ඇතනම් ඔබ එය කිව්වේ මූලාංක දෝෂය නිර්ණය කරන්නේ කෙසේද? දැන් මේ ප්‍රශ්නේ කියවනකොට එක එක ළමයාට එක එක විදිහටනේ මේක තේරෙන්නේ. දැන් කෙනෙකුට හිතෙන්නේ නැති මේක කියවනකොට මේ මේ අහන්නේ මූලාංක දෝෂයක් තියනවද නැද්ද කියන එක අඳුර ගන්න විදිහ නේද? කෙනෙකුට එහෙම හිතෙනවා. මූලාංක දෝෂයක් ඇත්නම් ඔබ එය නිර්ණය කරන්නේ කෙසේද? එතකොට ළමයෙකුට හිතෙනවා මේ අහලා තියෙන්නේ මූලාංක දෝෂයක් තියනවද නැද්ද කියලා අඳුර ගන්න හැටි නේද? තව කෙනෙකුට හිතෙන්න පුළුවන් නිර්ණය කරන්නේ කෙසේද? මේ අහලා තියෙන්නේ ඒ මූලාංක දෝෂයේ අගය හොයාගන්න විදිහ නේද කියලා. ඉස්සෙල්ලා තේරුම් ගන්න මෙතන මේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමේ පොඩි අවුලක් තියෙන්නේ. නිර්ණය කරන්නේ කෙසේද කියන එකෙන් එක එක්කෙනාට එක එක විදිහට අදහස් ගන්න පුළුවන්. ඇත්තටම මේගොල්ලන්ට ඕනි උනේ මූලාංක දෝෂයක් තියනවද කියන එක අඳුර ගන්න නම් ඒක ඒ විදිහට අහන්න තිබුණානේ. මූලාංක දෝෂයක් ඇත්නම් එවන්නක් ඇති බව ඔබ හඳුනාගන්නේ කෙසේද? මූලාංක දෝෂයක් ඇත්නම් එවන්නක් ඇති බව ඔබ හඳුනාගන්නේ කෙසේද? ප්‍රශ්නේ ක්ලියර්. එහෙම නැත්නම් මූලාංක දෝෂයක් ඇත්නම් එහි අගය ඔබ සොයාගන්නේ කෙසේද? එතකොට ළමයා දන්නවා එහෙනම් අර ප්‍රමාණය හොයන එකනේ. එතකොට නිර්ණය කරන්නේ කෙසේද කිව්වහම ළමයෙකුට ඔක දෙපැත්තටම හිතන්න පුළුවන්. මම දන්නවා මේ
මම කියන කාරණය ඒකට මැදි වෙච්ච ළමයි ඇති. හරි. මාකින් ස්කීම් එක බලලා ඔයගොල්ලෝ තේරුම් ගත්තා කියන එක වෙන එකක්නේ. විභාගෙට මාකින් ස්කීම් එකත් එක්ක නෙමෙයිනේ දෙන්නේ. හරි. එතකොට දැන් විභාගෙදී ළමයෙක් මේ ප්‍රශ්නේ කියවනකොට එයාට ওই මම කියන දෙආකාරයටම මේක හිතෙන්න පුළුවන්. ඔබ එය නිර්ණය කරන්නේ කෙසේද කිව්වහම මේ මූලාංක දෝෂයක් තියනවද කියලා අඳුරගන්න එක නේද අහන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ මේ මූලාංක දෝෂයේ ප්‍රමාණය හොයාගන්න එක නේද අහන්නේ කියලා. ඒක තේරුම් ගන්න ඒක ප්‍රශ්නේ ඉදිරිපත් කිරීමේ අඩුවක් මිසක් ඕගලගේ ප්‍රශ්නයක් නෙමෙයි. හරි. මූලාංක දෝෂය හඳුනා ගැනීම නම් මෙතන ඒගොල්ලෝ අදහස් කළේ ඒකේ විදිහට කෙලින්ම අහන්න තිබුණා. මූලාංක දෝෂයේ අගය සොයා ගැනීම නම් ඒගොල්ලෝ අදහස් කළේ ඒකත් ඒ විදිහට කෙලින්ම අහන්න තිබුණා. මාකින් ස්කීම් එක බලපුවම තමයි ඔයගොල්ලන්ට දැක්කේ ඒක මේ අගය හොයාගන්න එක තමයි මේගොල්ලෝ මෙතන අදහස් කරලා තියෙන්නේ. දැන් මෙතනින් මේ තව දෙයක් අපිට ඉගෙන ගන්න පුළුවන්. දැන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා කියන්නකෝ. මයික්‍රොමීටර් ස්ක්‍රූප්පාමානයේ මූලාංක දෝෂයක් ඇත්නම් ඔබ එහි අගය සොයාගන්නේ කෙසේද? ඒකනේ අතර මේගොල්ලෝ අදහස් කරලා තියෙන්නේ නේ. ඔබ එහි අගය සොයාගන්නේ කෙසේද? දැන් එහෙම ප්‍රශ්නයක් ආවොත් ළමයින්ට පේනවා දෙපැත්තකට උත්තර ලියන්න වෙනවා. ළමයි අර අවසාන පාඨාංකයට එකතු කළ යුතු දෝෂය ගැන ලියන්නත් වෙනවා අවසාන පාඨාංකයෙන් අඩු කළ යුතු දෝෂය ගැන ලියන්නත් වෙනවා. ඔන්න බලන්න පොඩ්ඩක් උපක්‍රමශීලී වුණා නම් ඒ දෙකම එක තැනකට කොටු කරත හැකි. මේ ප්‍රශ්නෙන් අපි අඳුරගන්න කාරණේ ඒකයි. බලන්න මේ විභාග ප්‍රශ්න කරන එකේ වැදගත්කම හරි. අපි සමහරවිට නොදකින්න පැති මේවට ලියන උත්තර හරහා අපිට ඉගෙන ගන්න ලැබෙනවා. දැන් මෙතන තිබුණේ මූලාංක දෝෂයක් ඇත්නම් ඔබ එහි අගය සොයාගන්නේ කෙසේද? ප්‍රශ්නේ එහෙම අහලා තිබුණ කියලා හිතන්නකෝ. හැබැයි ඒගොල්ලෝ කියලා නෑ අවසාන පාඨාංකයට එකතු කළ යුතු දෝෂය අගය හොයාගන්න එකද මේ අහන්නේ. අවසාන පාඨාංකයෙන් අඩු කරන එකේ අගය හොයාගන්න එකද මේ අහන්නේ කියලා. නිකන් ඒගොල්ලෝ අහලා තියෙන්නේ මූලාංක දෝෂයක් තියෙනවා නම් ඔබ එහි අගය සොයාගන්නේ කෙසේද? ඉතින් ළමයෙක් දෙපැත්තම කියන්න ඕනිනේ. අවසාන පාඨාංකයට එකතු කළ යුතු දෝෂය පිළිබඳව එයා කියන්නත් ඕනේ. අවසාන පාඨාංකයෙන් අඩු කළ යුතු දෝෂය පිළිබඳව කියන්නත් ඕනේ. මේ බලන්න අපිට ඕන නම් ළමයි ඒ දෙකම ආවරණය වෙන විදිහට උත්තරයක් සෙට් කරත හැකි. ඒක තමයි මෙතෙන් අපි ඉගෙන ගන්න වැදගත්ම දේ. මම කියන්න කලින් පොඩ්ඩක් කල්පනා කරන්න බලන්න මේ දෙකම ආවරණය වෙන විදිහට උත්තරයක් සෙට් කරන්නේ කොහොමද? මේ අවසාන පාඨාංකයෙන් අඩු කළ යුතු එකනේ. මේ අවසාන පාඨාංකයට එකතු කළ යුතු එක. බිඳුවේ පොඩ්ඩක් පේනවා. මේ දෙකම අහු වෙන විදිහට අපිට උත්තරයක් කියන්න පුළුවන් මෙහෙම. ඉද්ද සහ කිනිහිරය ස්පර්ශවන විට ප්‍රධාන පරිමාණ දැන් මෙතන ඔයගොල්ලෝ දන්නවා මොකද්ද මූලික දෝෂේ? කොටස් 3ක් එයාට තව යන්න තිබුණා. ඒ කොටස් 3ට අදාළ ළමයි දන්න මේක කොටසක් නියෝජනය කරන්නේ මිලිමීටර් 100න් එකක්. මේ කොටස් 3ට අදාළ දුර තමයි මූලික දෝෂේ. මෙයා નિયમિત ස්ථානයේ පාස් කරගෙන වැඩිපුර කොටස් දෙකක් ගියා. ඒ වැඩිපුර ගිහිලා තියෙන කොටස් දෙකට අදාළ අගය තමයි මූලාංක දෝෂය. එතන මේ දෙකම ආවරණය වෙන විදිහට අපිට උත්තරයක් දෙත හැකි මෙහෙම. ඉද සහ කිනිහිරය ස්පර්ශ වන විට ප්‍රධාන පරිමාණය ලකුණු කර ඇති රේඛාව සහ ප්‍රධාන පරිමාණය ලකුණු කර ඇති රේඛාව සහ වට පරිමාණ ශුන්‍ය අතර ඇති වට පරිමාණ කොටස් ගණන ගැන මේක කවුන්ට් කරනවා. එය කුඩාම මිනුමෙන් ගුණ කිරීමෙන්. බලන්න එතකොට මේ දෝෂය අගය ගන්නත් පුළුවන් ඒ ක්‍රමයෙන් මේ දෝෂය අගය ගන්නත් පුළුවන්. ඉද්ද සහ කිනිහිරය ස්පර්ශ වන විට ප්‍රධාන පරිමාණය ලකුණු කර ඇති රේඛාව සහ වට පරිමාණ ශුන්‍ය අතර ඇති වට පරිමාණ කොටස් ගණන ගැන එය කුඩාම මිනුමෙන් ගුණ කිරීමෙන්. ඔන්නේ දෙපැත්තම අහු වෙන විදිහට එකපාර උත්තරේ ලියන හැටි. D කොටස. වානේ බෝලයක විශ්කම්භය මැනීම සඳහා ඉස්කුරුප්පාමානය භාවිත කරන ලද්දී
එවිට ලැබුණු පාඨාංකයේ ප්‍රශ්නය ආරම්භයේදී පෙන්වා ඇති රූප සටහනේ දක්වා ඇත. ආමානයේ මූලාංක දෝෂයක් නොමැති නම් බෝලේ විස්කම්භය කොපමණද? ඒක නම් අගේ කියව ගන්න පුළුවන් නේ. රූපේ චුට්ටක් උඩයි හැබැයි තොරතුරු ටික පේනවා. ප්‍රධාන පරිමාණයේ එහෙමනේ තියෙන්නේ. මෙතන බිඳුව මේ දෙපැත්තට මිටි කැලි ගහලා තියෙන වැඩේ අපි දන්නවනේ නේ. මේක ළමයි අර උඩ තියෙන භාගේ පේනවනේ. මෙතන තියෙන්නේ 15. එතකොට වට පරිමාණය දක්වා ප්‍රධාන පරිමාණයෙන් ගන්න පුළුවන් උපරිමාගේ වෙන්නේ මෙතන. මෙතනින් ඉඳන් කියවනේ බිඳුව මේ 1 මේ 2 මේ 2.5. ඊට පස්සේ 2.5ට එකතු වෙනවා 15 වැඩි කිරීම 0.1. ඒ කියන්නේ 0.15ක්. එතකොට 2.65 මිලිමීටර. ඒකකේ දාලා තියෙන්න ඕනේ. සිහින් කම්බියක විෂ්කම්බයේ මැනීම සඳහා මයික්‍රෝමීටර් ස්වරූපමානයක් වර්නියර් කැලිපරයකට වඩා යෝග්‍ය වේ. මේකට ප්‍රධාන හේතුව දෙන්නේ. මේ ඔක්කොම කතා කළා අපි ගිය සතියේනේ. සිහින් කම්බියක විෂ්කම්බයේ මැනීම සඳහා මයික්‍රෝමීටර් ස්වරූපමානයක් කැලිපරයකට වඩා හොඳයි. උත්තරේ කරුණු දෙකක් තියෙන්න ඕනේ. දැන් මේ කරුණු දෙකම සමහර විට මාකින් ස්කීම් එකේ නැතුව ඇති. හැබැයි ඕගොල්ලෝ ලියන උත්තරේ මම කියන කරුණු දෙකම තියෙන්න ඕනේ. මොනවද කරුණු දෙක? සාමාන්‍ය කැලිපරයකට වඩා මයික්‍රෝමීටර ස්කෘප්පාමානයේ කුඩාම මිනුම අඩුය. සාමාන්‍ය කැලිපරයකට වඩා මයික්‍රෝමීටර ස්කෘප්පාමානයේ කුඩාම මිනුම අඩුය. එක එකක්. එනිසා මතකද අර භාගික දෝෂ කතාව? මයික්‍රෝමීටර ස්කෘප්පාමානයෙන් ලබා ගන්නා පාඨාංකයේ භාගික දෝෂය වෙනුවට මොකද ලියන්න පුළුවන් අනිත් නම? ප්‍රතිශත දෝෂය ලියන්නත් පුළුවන්. ඒ නිසා මයික්‍රෝමීටර් ස්කෘප්පාමානයෙන් ලබා ගන්නා පාඨාංකයේ භාගික දෝෂය නැත්නම් ප්‍රතිශත දෝෂය අඩුය. හොඳ උත්තරේ ඔය කරුණු දෙකම තියෙන්න ඕනි. සාමාන්‍ය කැලිපරයකට වඩා මයික්‍රෝමීටර් ස්කෘප්පාමානයේ කුඩා මිනුම අඩුය. ඒ නිසා මයික්‍රෝමීටර් ස්කෘප්පාමානයෙන් ලබා ගන්නා පාඨාංකයේ භාගික දෝෂය නැත්නම් ප්‍රතිශත දෝෂය අඩුය. F කොටස මයික්‍රෝමීටර් ස්කෘප්පාමානයක් භාවිත කොට ධ්වනිමාන කම්බියක විෂ්කම්බය සඳහා වඩා හොඳ අගයක් ඔබ ලබා ගන්නේ කෙසේද? දැන් ධ්වනිමාන කියන කාරණේට බය වෙන්න ඕනේ නෑනේ. ධ්වනිමානය කියන්නේ ළමයි අපිට ඉස්සරහට ඉගෙන ගන්න තියෙන උපකරණයක්. මේ ධ්වනිමාන කම්බියක කියන එකේ මේ ධ්වනිමාන කියන කැලල දැනන් තියෙන්න ඕනේ නෑනේ. මේකට උත්තරේ ලියන්නනේ. අපි දන්නවා කම්බියක විෂ්කම්බයමයි ඉන්න හොඳ ක්‍රමය මොකද්ද? දැන් බලන්න ඕකේ මාකින් ස්කීම් එකේ ඇත්තේ නිකන් ස්ථාන කීපයක විෂ්කම්බය මැනලා මධ්‍යයන්ට ගන්න කියලා. මේක නෙමෙයි හොඳම උත්තරේ. හරි. හොඳම උත්තරේ ලියන්න ඔයගොල්ලෝ දන්නවා. මොකද්ද හොඳම උත්තරේ? මුල, මැද, අග ආවරණය වන පරිදි අඩුම තරමින් ස්ථාන තුනකදී එකිනෙකට ලම්බක මිනුම් දෙක බැගින් වත්ගෙන බලන්න මාකින් ස්කීම් එකේ උත්තරේ අහලකින්වත් යන්නේ නැහැ මම මේ කියන එකනේ. මේක තමයි හොඳම උත්තරේ. හරි. මුල මැද අග ආවරණය වන පරිදි අඩුම තරමින් ස්ථාන තුනකදී එකිනෙකට ලම්බක මිනුම් දෙක බැගින්වත් ගෙන එම සියලු මිනුම් වල මධ්‍යයන් ගැනීම. ඒක තමයි හරිම උත්තරේ. G. වර්නියර් කැලිපරයක් භාවිත කොට ලබාගත හැකි එහෙත් මයික්‍රෝමීටර් ස්කෘප්පාමානයකින් ලබාගත නොහැකි වෙනත් මිනුම් දෙකක් නම් කරන්නේ. ඒව නම් ටක් ගාලා තේනවන්නේ. පරීක්ෂණ නලයක අභ්‍යන්තර විෂ්කම්බය, පරීක්ෂණ නලයක ගැඹුර. ගැඹුරයි ඇතුළත මිනුමකුනේ කොහොමත් උත්තරේ හැටියට ගන්න පුළුවන් නේ. පරීක්ෂණ නලයක අභ්‍යන්තර නැත්නම් බීකරයක එහෙම කියන්න පුළුවන්. හරි. පරීක්ෂණ නලයක අභ්‍යන්තර විෂ්කම්බය සහ ගැඹුර. ඒවා මයික්‍රෝමීටර් ස්කෘප්පාමානයෙන් ගන්න බෑ, කැලිපරෙන් ගන්න පුළුවන්. රූපේ පෙන්වා තිබෙන්නේ පැත්තක දිග B වූ සමචතුරස්‍රාකාර සිදුරක් සහිත පාදයක දිග A වූ සමචතුරස්‍රාකාර තුනී ඒකාකාර ලෝහ තහඩුවකි. A හා B සෙන්ටිමීටර කිහිපයක විශාලත්වයෙන් යුක්තය.
මෙතන පොඩි අඩුවක් තිබුණා නේ. මොකද අඩුව? සාමාන්‍යයෙන් මේ උත්තර ලියන්න එතනම ඉඩ තියලා තිබුණා. මේක එතනම ඉඩ තියලා නැහැ. මෙන්න මේ වගේ මේ පොඩි තහඩු කෑල්ලක් ගැන කියන්න. මේක මැද මේ වගේ සිදුරක් තියෙනවා. සමචතුරස්‍රාකාර සිදුරක්. මේක සමචතුරස්‍රාකාර තහඩුවක්. මේ වගේනේ. A හා B සෙන්ටිමීටර කිහිපයක විශාලත්වයෙන් යුක්ත. ඒ කියන්නේ ලොකු තහඩු කෑල්ලක් නෙමෙයිනේ. මේ AB කියන දෙකම සෙන්ටිමීටර් කිහිපයක්. පොඩි තහඩු කෑල්ලක්. හරි. තහඩුවේ ඝනකම T හා තහඩුවේ ස්කන්ධය M හැකිතරම් නිවැරදිව මැනගත යුතුව ඇත. මේකේ thickness එක ඝනකම. ඒගොල්ලෝ මේ ත්‍රිමාන තත්ත්වය පෙන්වුම් කරලා නැහැ. හරි. ස්කන්ධය මනින උපකරණ තාම අපි සාකච්ඡා කළේ නැහැ. මම ළමයිට කියලා තියෙනවා මේ පළවෙනි ප්‍රැක්ටිකල්ස් 4න් පස්සේ මේ සතිය ඔයගලන්ට තියෙනවානේ චලන් වීක්ෂය ප්‍රැක්ටිකල් එක කම්ප්ලීට් කරගන්න. ඒතර ඊළඟ සතියේ මම ඔය ස්කන්ධය මැනීම සහ කාලය මැනීම කියන උපකරණ සෙට් එක විස්තර කරන වීඩියෝ එක දානවා. එතන ඔය තුලා වර්ග සමහර ඉස්කෝලේ කරලා තියෙන තෙදඬු තුලාව, සිව් දඬු තුලාව, ඉලෙක්ට්‍රොනික තුලාව මේ සියල්ලම පෙන්නනවා. රීඩින්ග්ස් ගන්න හැටි. තහඩුවේ ඝනකම T හා තහඩුවේ ස්කන්ධය M හැකිතරම් නිවැරදිව මැනගත යුතු ඇත. ඒ කොටස T මැනීමට වඩාත්ම යෝග්‍ය පරීක්ෂණාගාර මිනුම් උපකරණය කුමක්ද? මේ වගේ පොඩි තහඩු කෑල්ලක ඝනකම ලේසියෙන්ම මනින්න පුළුවන් අපිට මයික්‍රොමීටර් ස්ක්‍රූ පාමානින්නේ. අපි තේරුම් ගන්න මේක මේ කෙනෙකුට කියන්න පුළුවන් ඉතින් වර්නියර් කැලිපරේ බාහිර හණු දෙකට අල්ලලා කැලිපරයකින් අපිට මේකේ ඝනකම මනින්න බැයිද කියලා. මනින්න පුළුවන්. හැබැයි මෙතන අහන්නේ වඩා යෝග්‍ය. දැන් අපි දන්නවා අර බොහොම කුඩා ඝනකමක් මනින අවස්ථාවකදී මයික්‍රොමීටර් ස්ක්‍රූ පාමානය වඩා හොඳයි කැලිපරේට වඩා. මොකද කුඩා මිනුම කුඩායිනේ. කුඩා මිනුම කුඩා වුණාම භාගික දෝෂය අඩු වෙනවා. නිසා වඩා යෝග්‍ය පරීක්ෂණාගාර උපකරණය වෙන්නේ ළමයි මයික්‍රොමීටර් ස්ක්‍රූ පාමානය. ඒක කැලිපරේනොත් මනින්න පුළුවන් නේද කියලා තර්ක කළාට වැඩක් නැහැ. මොකද ඒගොල්ලෝ අහන්නේ වඩා යෝග්‍ය එක. ඒතර ලකුණු දෙන්නේ මයික්‍රොමීටර් ස්ක්‍රූ පාමානයට විතරයි. B ඉහත එහි ඔබ සඳහන් කළ උපකරණයේ භාවිතයෙන් මිනුමක් ගැනීමට පෙර වැදගත් පරීක්ෂා කිරීමක් කළ යුතු ඇත. එම පරීක්ෂා කිරීම කුමක්ද? මූලාංක දෝෂ තිබේදයි පරීක්ෂා කිරීමයි. මූලාංක දෝෂ තිබේදයි පරීක්ෂා කිරීම. හැබැයි එතනත් නේ අපිට ඕනම් මෙහෙම කියන්න. දැන් මූලාංක දෝෂ තිබේදයි පරීක්ෂා කිරීම කිව්වහම ඇති. එහෙම නැත්නම් අර ඉද්ද සහ කිනිහිරය ස්පර්ශ වන විට උපකරණයේ පාඨාංකය ශුන්‍ය වන්නේදයි බැලීම. එහෙම ලියන්නත් පුළුවන් නේ. ඉද්ද සහ කිනිහිරය ස්පර්ශ වන විට උපකරණයේ පාඨාංකය ශුන්‍ය වන්නේදයි බැලීම. ඒකත් උත්තරේ හරියි. හරි. ඒකෙන් බලන්නේ තර මූලාංක දෝෂ කතාවමනේ ළමයි. C A හා B මැනීමට ඔබට වර්නියර් කැලිපරයක් දෙනු ලැබේ. A සහ B මනින්න වර්නියර් කැලිපරයක් දෙනවලු. A නිර්ණය කිරීමට B නිර්ණය කිරීමට ඔබ යොදා ගන්නා වර්නියර් කැලිපරයේ කොටස් නම් කරන්න. ඉතින් A නිර්ණය කරන්න පාවිච්චි කරන්නේ බාහිර හණු. B නිර්ණය කරන්න පාවිච්චි කරන්නේ අභ්‍යන්තර හණු. මේ ඊටාම සරල ගැටලුනේ. මේ පැරණි ප්‍රශ්නයක් 1995 එක. M මැනීම සඳහා භාවිතයට වඩාත්ම යෝග්‍ය පරීක්ෂණාගාර මිනුම් උපකරණය කුමක්ද? මම තාම අපි අර ස්කන්ධ මැනීම ගැන නිල වශයෙන් කතා කරලා නැහැ. මේ සමහරට ළමයි ඉස්කෝලේදී හරි අහලා ඇති. දැන් මෙතෙන්ට ළමයි මේ ඕගලගේ විෂය නිර්දේශයේ තියෙන උත්තර එක ගත්තොත් දැන් තියෙන උත්තර එක ගත්තොත් මෙන්න මේ දෙක තමයි උත්තර දෙක වෙන්නේ. හරි? එකක් තෙදඬු තුලාව අනිත් එක ඉලෙක්ට්‍රොනික තුලාව. රසායනික තුලාව විෂය නිර්දේශ නෑ දැන්. නමුත් ඔගේ මාකින් ස්කීම් එකේ ඔයගොල්ලෝ දකින්න ඇති රසායනික තුලාව තියෙනවා. සිව්දඬු තුලාව කියන එක ගැන දැන් විෂය නිර්දේශයේ තියෙන තෙදඬු තුලාව විතරයි. නමුත් සාමාන්‍යයෙන් අපි පන්තිවල සිව්දඬු තුලාව ගැනත් විස්තර කිරීම කරනවා. ඒතර විෂය නිර්දේශයේ තියෙන ඒවෙන් ගත්තොත්
තෙදඬු තුලාව හෝ ඉලෙක්ට්‍රොනික තුලාව තමයි දැන් විෂය නිර්දේශයේ තියෙන මේ ස්කන්ධයමයි ඉන්න උපකරණ අනුසාරයෙන් ඔතෙන්ට උත්තරයක් ලියනවා නම් මේ දෙකෙන් එකක් තමයි උත්තරේ හැටියට ලියන්න ඕනේ. හැබැයි අවුරුද්දේ මාකින් ස්කීම් එකේ සිව් දඬු තුලාව රසායනික තුලාව ඒවටත් ලකුණු දීලා තිබුණා. හැබැයි ඔය රසායනික තුලාව වගේ එකක් කෙමිකල් බැලන්ස් එක ගැන එහෙම ලියන්න එපා. ඒක විෂය නිර්දේශ දෙන්නේ නැහැ. right? ඔයගොල්ලෝ සමහරට සාමාන්‍ය පෙළ මට්ටමේ දැකලත් ඇති, පාවිච්චි කරලත් ඇති. ඒතර අර ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශයේ තියෙන්නේ තෙදඬු තුලාව සහ ඉලෙක්ට්‍රොනික තුලාව. මේ දෙක එකක් තමයි වඩා නිවැරදි උත්තරේ වෙන්නේ. ඊ කොටස ලෝහයේ ඝනත්වය සඳහා MAB හා T භාවිතයෙන් ප්‍රකාශනයක් ලියන්න. ඒක නම් සිම්පල් නේ. ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. ස්කන්ධය M මේකේ පරිමාවනේ. මේ ලෝහය පැතිරිලා තියෙන කොටසේ පරිමාව. ළමයි දන්නා මේ ලොකු තහඩු කෑල්ලෙන් මේ සිදුර අයින් කරන්න එපා. ඔයාලා දන්නා මේ වගේ කුට්ටියක පරිමාව ලියන්නේ නේ නික අර ඝන කාභයක කතාවනේ දිග වැඩි කිරීම පල්ල වැඩි කිරීම උස. ඉතින් මේකේ මේ උස කියලා කියන්නේ මේ ඝනකමනේ. T කියන්නේ. ඉතින් එතකොට මේ ලොකු එක්කෙනාගේ පරිමාව වෙන්නේ A වර්ගය. එතකොට දිග වැඩි කිරීම පල්ල සමචතුරස්‍රන්නේ A වර්ගය T. ඒකෙන් අඩු කරනවා ඇතුළේ තියෙන කුහරේ පරිමාව B වර්ගය T. ඔහොම ලිව්වත් ඇති. එහෙම නැත්නම් T එළියට අරගෙන ලියන්න. මෙන්න ඝනත්වය සඳහා ප්‍රකාශනය. F කොටස තහඩුවේ ඝනකම එතන ඝනකම T අකුර වෙන්න ඕනේ. T වෙනස් ස්ථාන පහකදී මනිනු ලැබුව අතර එවිට ලබාගත් පාඨාංක පහත දී ඇත. තහඩුවේ ඝනකම T එක කියලා තියෙන T වෙනස් ස්ථාන පහකදී මැන්නලු ලැබිච්ච අගයන් ටික අපිට දීලා තියෙනවා. 1.1 මිලිමීටර 1.11 මිලිමීටර 1.12 මිලිමීටර 1.12 මිලිමීටර 1.11 මිලිමීටර රීඩින්ග්ස් පහක් දීලා තියෙනවා. භාවිත කළ මිනුම් උපකරණයේ කුඩා මිනුම කුමක්ද? මිලිමීටර් CN එකයි නේ. භාවිත කරපු මිනුම් උපකරණයේ කුඩා මිනුම මිලිමීටර් CN එකයි. අංකත් වැරදියට දාලා තියෙන්නේ. 1 ඊළඟට 2 තහඩුවේ මධ්‍යන්නේ ඝනකම ගණනය කරන්න. ඉතින් මේ අගයන් පහ එකතු කරලා පහෙන් බෙදන්න. මේ අගයන් පහ එකතු කරලා පහෙන් බෙදනකොට එකයි දශම 1.12 කියලා එන්නේ. මේ අගයන් පහ එකතු කරලා පහෙන් බෙදනකොට ළමයි 1.112 කියලා එන්නේ. දැන් එතනදී ඒගොල්ලෝ මේ ඒ කියන්නේ මධ්‍යන්න ඝනකම තහඩුවේ ඝනකම හොයනකොට දෙවෙනි කොටසේ උත්තරේ හැටියට 1.112 ලියලා තිබුණාට ලකුණු දුන්නා. හැබැයි ඔයගලන්ට තේරෙනවා මිනුම් ගත්තේ මිලිමීටර් වලින් දෙවෙනි දශම ස්ථානය දක්වා නිවැරදි උපකරණයකින්. එහෙනම් අපි මධ්‍යන්නේ විස්කම්භය මධ්‍යන්නේ ඝනකම මිලිමීටර් වලින් තුන්වෙනි දශම ස්ථානය දක්වා ඉදිරිපත් කරන එකේ තේරුමක් නැහැ නේ. මොකද මේ මිනුම් ගත්ත උපකරණයෙන් මිලිමීටර් වලින් තුන්වෙනි දශම ස්ථානය දක්වා හොයන්න බැරි වුණා. එකෙන් හොයන්න පුළුවන් දෙවෙනි දශම ස්ථානය දක්වා විතරයි. එහෙනම් ලැබෙන අගය තුන්වෙනි දශම ස්ථානය දක්වා ඉදිරිපත් කරන එකේ විද්‍යාත්මක තේරුමක් නැහැ. ඒක නිසා මේක දැන් ඔය දෙවෙනි කොටසේ උත්තරේට ඔයගොල්ලෝ 2 කියලා ලියලා තිබුණත් ලකුණු දුන්නා. හරි? හැබැයි ඒගොල්ලෝ ඊට පස්සේ ඒක ප්‍රශ්න කරලා තියෙනවනේ නේ. ඒතර ඒක මුලින්ම තේරුම් අරන් මේක ඉදිරිපත් කරන එකේ තේරුමක් නැහැ. ඒක නිසා උත්තරේ හැටියට ලියන්න ඕනේ 1.11 කියලා ලිව්වත් මේකම ලිව්වත් දෙවෙනි කොටසේ ලකුණු දීලා තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි කොටසේ ඒගොල්ලෝ අහනවා ඉහත ගණනය කළාගේ ඔබ දශම ස්ථාන කීයකට ප්‍රකාශ කරන්නේද? ඒතර දශම ස්ථාන 2කට ඒ මන්ද මිනුම් ගනු ලැබූ උපකරණයේ කුඩා මිනුම මිලිමීටර් CN එක බැවින්. මිනුම් ගනු ලැබූ උපකරණයේ කුඩා මිනුම මිලිමීටර් CN එක බැවින්නේ. ඒවනම් ළමයින්ට ටකලා තේරුම් ගන්න පුළුවන් අමාරු ප්‍රශ්න නෙමෙයි නේවා. G කොටස තහඩුවේ පරිමාව සෙවීම සඳහා ජලය ගිල්වා විස්ථාපිත ජලය පරිමාව මැනිය හැකියයි ශිෂ්‍යයෙක් යෝජනා කරයි. මෙවිට ලැබෙන පරිමා අගය AB හා T ඇසුරින් ගණනය කළ පරිමා අගය තරම් නිවැරදි නොවන්නේ මන්දයි ප්‍රකාශ කරන්නේ.
දැන් මෙතනින් දෙයක් ඉගෙන ගන්න ඕගොල්ලෝ. ළමයි මේ ප්‍රශ්නේ මෙහෙම අහන්න තිබුණා. මේ බලන්න. දැන් AB සහ TS වලින් අපි මේකේ පරිමාව නිර්ණය කරනවනේ. පරිමාව වෙන්නේ A වර්ගයේ ඍණ B වර්ගයේ වාරයක් T නේ. පරිමාව. අපි A සහ B කියන අගයන් කැලිපරයෙන් මනිනවා. ඝනකම මයික්‍රොමීටර් ස්ක්‍රූපාමෙන් මනිනවා. ඊට පස්සේ මෙතෙන්ට අගයන් ආදේශ කරලා ඔන්න පරිමාව නිර්ණය කරා. ඊළඟට අපිට කියනවා මේ තහඩු කෑල්ල වතුරේ ගිල්ලලා විස්ථාපනය වන පරිමාව මනිනවා. ඒගොල්ලෝ කියලා තියෙනවා ඒ විස්ථාපනය වන පරිමාව මනින වැඩේට වඩා මේ ගණනය කරන වැඩේ හොඳයි කියලා. ඒතර අපෙන් අහන්නේ ඒකට හේතුව. මේගොල්ලන්ට මෙහෙම අහන්නත් තිබුණානේ නේ. ඒතර ඔබ මේ පරිමාව ගණනය කරනවා AB සහ T මැනලා පරිමාව ගණනය කරනවා. ඊට පස්සේ ඔබ තහඩු කෑල්ල ජලයේ ගිල්ලලා විස්ථාපනය වන ජල පරිමාවත් මනිනවා. තහඩු කෑල්ලේ පරිමාව නිර්ණය කරන්න මේ ක්‍රම දෙකෙන් වඩා සුදුසු ක්‍රමය මොකක්ද කියලා ඔබ තීරණය කරන්න. එහෙම නෙමෙයි මෙතන ප්‍රශ්නේ අහලා තියෙන්නේ නේ. ඒගොල්ලෝ කියලා අහලා තියෙනවා මේ විට ලැබෙන පරිමාගය, කියන්නේ විස්ථාපනය කරපු පරිමාව මැනලා ලැබෙන පරිමාගය AB හා TS වලින් ගණනය කළ පරිමාගය තරම් නිවැරදි නොවන්නේ මන්දයි ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ මේක වැඩිය හොඳයි කියලා ඒගොල්ලෝ කියන්නේ. මේක වැඩිය හොඳයි කියලා කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ එතකොට යෝජනා කරලා ඉවරයි මේක වැඩිය හොඳයි කියලා. අපෙන් අහලා නැහැ මේ ක්‍රම දෙකෙන් මොකද්ද වැඩිය හොඳ කියලා. මේ බලන්න මේ ක්‍රම දෙකේ ළමයි සංසන්දනාත්මක වාසි අවාසි තියෙනවා. ඔයාලට තේරෙනවා ඇති මේ ක්‍රමයට පරිමාව නිර්ණය කරනකොට සමහර විට ඔය තහඩුවේ විවිධ කඩතොළු සහිත ස්ථාන තියෙන්න පුළුවන් නේ. එතන ඒ කඩතොළු සහිත ස්ථාන සම්බන්ධයෙන් ලොකු සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ නේ ළමයි පරිමාව ගණනය කරනකොට. මේකේ දිගයි මේ සිදුරේ දිගයි ඒව මැනලානේ ඝනකම මැනලා පරිමාව ගණනය කරනකොට මේකේ විවිධ කඩතොළු එහෙම තිබුණොත් ඒ කඩතොළු සම්බන්ධයෙන් ලොකු සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ දන්නවා මේක මේ ද්‍රවයක ගිල්ලලා වතුර කියන්නකෝ. ඉතින් වතුරේ ගිල්ලපුවාම හරියටම මෙයාගේ පරිමාවට සමාන පරිමාවක් තමයි විස්ථාපනය වෙන්නේ. එතකොට අර කඩතොළු තියෙන ස්ථානත් සැලකිල්ලට ගැනෙනවනේ. ඒ කඩතොළු තියෙන ස්ථාන වලටත් වතුර යනවනේ. ඒතර ඒවා අතෑරලා කඩතොළුත් අතෑරලා ඇත්තටම මෙයාට හිමි වෙන පරිමාව තමයි විස්ථාපනය වෙන ජල පරිමාවෙන් එන්නේ. හැබැයි මේ ක්‍රමයේදී ওই කඩතොළු එහෙම තිබුණොත් ඒව එච්චර අහුවෙන්නේ නැහැ. දැන් එහෙම ගත්තාම ළමයිකට තේරෙනවා එහෙනම් විස්ථාපනය වෙන පරිමාව මයින් එක ඒ අර්ථයෙන් ගත්තාම හොඳයි. කොයි පැත්තෙන්ද එතකොට මේක නරක? ගාන පටන් ගන්නකොට කිව්ව ළමයි මේ A සහ B කියන ඒවා සෙන්ටිමීටර් කීපයයි. බලන්නකො මේක ඝනකමට අවිලා තියෙන්නේ මිලිමීටරයක් විතරනේ නේ. වෙන වැඩත් එක්ක මේක කරන්න බෑ. ඝනකමට ඇවිල්ලා තියෙන්නේ මිලිමීටරයක් විතර. අපි දන්නවා මිලිමීටරයක් කියන්නේ කොච්චර පොඩි අගයක්ද කියලා. ඒක ගාන පටන් ගන්නකොට කිව්වා A සහ B කියන ඒවා සෙන්ටිමීටර් කීපයක් විතරයි. ඝනකමට ලැබිලා තියෙන්නේ මිලිමීටරයක් විතරයි. එතකොට අපිට වෙනවා මේ හරිය පොඩි තහඩු කෑල්ලක්. මේකේ මැද සිදුරකුත් තියෙනවනේ. එතකොට මොකද වෙන්නේ? මෙයාගෙන් විස්ථාපනය කරන ජල පරිමාව හරි අඩුයි. දැන් ඔයගොල්ලෝ දන්නවා ප්‍රායෝගික මේ පරිමාවක් මයින් අපි මිනුම් සරාවක් වගේ එකක ඉන්නේ නේ. අපිට මතක් කරගන්න මිනුම් සරාවක් නේ. එක එක ප්‍රමාණෙ මිනුම් සරා තියෙනවා ඒක හරි. හැබැයි මේ සමහර විට මේක ඊටාම කුඩා තහඩු කෑල්ලක් නිසා ඒ කියන්නේ මෙයාගේ පරිමාව හරි අඩු නිසා එයාගෙන් විස්ථාපනය කරන ජල පරිමාව අපි මිනුම් සරාවකට දැම්මහම ඒකෙන් හරියට අගය මැනගන්න බැරි තරමට ජල පරිමාව කුඩා වෙන්නත් පුළුවන්. ඒ අර්ථයෙන් ගත්තාම මේකේ අර විස්ථාපනය වෙන පරිමාව මනින ක්‍රමය හොඳ නැහැ. ඒතර තේරුම් ගන්න මේ ක්‍රම දෙකේ ඒ ක්‍රමයට අදාළ වාසි අවාසි තියෙනවා. විස්ථාපනය වෙන පරිමාව මනින එක මොන පැත්තෙන් ගත්තාම හොඳයිද?
මේක මේ කඩතුළු එහෙම තිබුණොත් ඒ කියන්නේ තහඩු කැලේ ඒකාකාර නැත්තම් කඩතුළු එහෙම තියෙනවා නම් ඒ පැත්තෙන් ගත්තාම විස්ථාපනය වෙන පරිමාවමයින් එක හොඳයි. ගණනය කරන එක එච්චර හොඳ නෑ. හැබැයි මෙයා පොඩි තහඩු කෑල්ලක් නම් එතකොට එයාගෙන් විස්ථාපනය කරන පරිමාව කුඩා නිසා ඒක හරියට මැනගන්න බැරි වුණොත් ඒත් වැඩි අවුල් නෙමෙයි. ඒ අර්ථයෙන් ගත්තාම එහෙනම් ගණනය කරන කෑල්ල හොඳයි. ගණනය කරන කෑල්ල හොඳයි. ඉතින් එතකොට දැන් මේකේ ඒගොල්ලෝ කෙලින්ම කියලා තියෙන්නේ අර විස්ථාපනය වෙන පරිමාව මනින්නත් පුළුවන්. හැබැයි ගණනය කරන ක්‍රමය වැඩිය හොඳයි. ඒකට හේතු දක්වන්න කියලා තියෙන්නේ. එහෙනම් මොකද හේතුව වෙන්නේ? තහඩු කෑල්ල කුඩා බැවින් ඉන් විස්ථාපනය කරන ජල පරිමාව ඉතා කුඩාය. එය නිවැරදිව මැනගත නොහැකි වීමට ඉඩ තිබේ. හරියටම කියන්න බෑ මැනගන්න බැරි වීමද කියලානේ. තහඩු කෑල්ල කුඩා නිසා ඉන් විස්ථාපනය කරන ජල පරිමාව බෙහෙවින් කුඩයි. එය නිවැරදිව මැන ගැනීමට නොහැකි වීමට ඉඩ තිබේ. ඒක තමයි පිළිතුර වෙන්නේ. ඒ කොටස පළවන රූපයේ පෙන්වා ඇති මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයෙහි A B C හා D ලෙස සලකුණු කරන ලද කොටස් නම් කරන්න. A B C D කවුද ඒ කියන්නේ? ඒ කියන්නේ විල්ලනේ. ඒ කියන්නේ විල්ල. B කියන්නේ B අපිට ගන්න වෙන්නේ වට පරිමාණය කියලානේ. මොකද C කියන්නේ දිදාලය කියන එක කියලා ගත හැකිනේ. B කියන්නේ වට පරිමාණය. වට පරිමාණය නැත්නම් වෘත්තාකාර පරිමාණය කියලා ලියන්නත් පුළුවන්. C කියන්නේ දිදාලය. D කියන්නේ දිදාල හිස. දිදාල හිස. B කොටස ඉහත මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයෙහි කුඩා මිනුම මිලිමීටර් වලින් කොපමණද? මේකේ මේ වට පරිමාණය ළමයි පැහැදිලිව පේනවනේ කොටස් 45 තියෙනවා. එතකොට 50 ඉන්නේ තියෙන කොටස්. ප්‍රධාන පරිමාණය මිලිමීටර් භාගය කැලි තියෙන්නේ. බලන්න දැන් මේකෙත් අහන්නේ කුඩා මිනුම කොපමණද කියලා. සොයන්න කියලා නෙමෙයිනේ. කෝකටත් හොඳයි සොයන එක. කෝකටත් හොඳයි සොයන එක. දෙක ඉහත පළවන රූපයේ පෙන්වා ඇති බෝලයේ විස්කම්භය සඳහා පරිමාණයේ පාඨාංකය මිලිමීටර වලින් ලියන්න. කීයද පාඨාංකය? ප්‍රධාන පරිමාණයෙන් ළමයින්ට පේනවා මිලිමීටර 6ක් ගත හැකිනේ. මම රූපය අඳින්න ඕනේ නැහැනේ. ප්‍රධාන පරිමාණය මිලිමීටර 6ක් ගත හැකි. ඒක රේඛීය වන අංක කීයද? 48 නේ. එතකොට 6.48 මිලිමීටර. 3 මූලාංක දෝෂය සොයා ගැනීම සඳහා මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය සකසා ඇති අවස්ථාවක් දෙවන රූපයේ පෙන්වා ඇත. බෝලේ විස්කම්භය සඳහා නිවැරදි අගය මිලිමීටර වලින් ලියා දක්වන්න. අලමෙට වෙනවා අවසාන පාඨාංකයෙන් අවසාන පාඨාංකයට එකතු කළ යුතු එක තියෙන්නේ නේ. ඔයගලන්ට පේනවා ඇති අර ප්‍රධාන පරිමාණයේ බිඳුවෙන් කොටසක් ඒගොල්ලෝ ඇඳලා තියෙනවා. ඒක හරියටම භාගයකට වඩා අඩු වෙන්නේ එහෙම තීරණය කරන්න බෑ. හැබැයි ඉතින් මෙතන පේනවනේ අපිට පැහැදිලිවම මෙයා උඩට ගිහිල්ලා කියලානේ. මෙයා උඩට ගිහිල්ලා කියලා පැහැදිලිව පේනවා. මේ වට පරිමාණ බිඳුව උඩට ගිහිල්ලා කියලා පැහැදිලිව පේනවා. කොටස් කීයක්ද ගිහිල්ලා තියෙන්නේ? 3ක් නේ. කොටස් 3ක් ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් නිවැරදි කරපුවාගේ 6.48ට එකතු වෙනවා 0.3ක්. 3 වැඩි කිරීම 0.1. ඒ කියන්නේ 6.51 මිලිමීටර. ඒව නම් පොඩ්ඩක්වත් අමාරු දේවල් නෙමෙයි. ගෝලයේ විස්කම්භය සඳහා මිනුමෙහි භාගික දෝෂය ලියා දක්වන්න සුළු කිරීම අවශ්‍ය නොවේ. භාගික දෝෂ කතාව ගැන මම කැලිපරේටිව් එකේ දෙක තැනක කිව්වා. ඒක හැබැයි දැනට ඔයගොල්ලෝ ලොකුවට එහෙම කටපාඩම් කරගත්තේ නැති උනාට අවුලක් නැහැ. දෝෂ පස්සේ අපි ඉගෙන ගන්නවා. කවුද භාගික දෝෂය ගන්නෙ? දෝෂය බෙදීම පාඨාංකය. භාගික දෝෂය ගන්න ළමයි දෝෂය බෙදීම පාඨාංකය
දෝෂයට දාන්නේ කුඩාම මිනුම කියලා කිව්වා. ඊට පස්සේ අපි විධිමත් ඉගෙන ගමු. දෝෂයට දාන්නේ කුඩාම මිනුම. මේකේ කුඩාම මිනුම 0.01යි අපේ රීඩින් එක උනේ 6.51යි. තුල කිරීම අවශ්‍ය නැහැ කියලා තියෙනවනේ මෙහෙම තිබ්බත් ඇති නැත්නම් ඒක යට 651 තියන්නත් පුළුවන්. 5 වස්තුව පමණට වඩා තෙරපීම වැළැක්වීම සඳහා මයික්‍රෝමීටර් ස්ක්‍රූ පාමානය යොදා ඇති පූර්වෝපාය කුමක්ද? මෙබඳ දැන් ආපහු ප්‍රශ්නේ හරියට අහන්නේ ඒගොල්ලෝ. ඕගොල්ලෝ මාකින් ස්කීම් එක බලලා උත්තරය මේකයි කියලා හිතාගත්ත එක මම නිතරම කියන්නේ ඒක වෙන කතාවක් ළමයි. අද විභාගෙදී අපෙන් අහනවා මේ වස්තුව පමණට වඩා තෙරපීම වැළැක්වීම සහ මයික්‍රෝමීටර් ස්ක්‍රූ පාමානය යොදා ඇති පූර්වෝපාය කුමක්ද? එතකොට ළමයෙකුට හිතෙන්න පුළුවන් මේ අහන්නේ මේ ඒ වැඩේට පාවිච්චි කරන කෑල්ලේ නම වෙන්න ඇති. තව කෙනෙක් හිතන්න පුළුවන් නෑ මේ වැඩේ කරන හැටි වෙන්න ඇති අහන්නේ. පූර්වෝපාය කුමක්ද කියලා අහුවාමනේ. ඔය දෙපැත්තටම ළමයෙකුට හිතන්න පුළුවන්. මම මේ කියන ප්‍රශ්නේ මතුවෙච්ච ළමයි ඇති. ඒගොල්ලෝ පස්සේ මාකින් ස්කීම් එක බලලා උත්තරේ හරි ගස්ස ගන්න ඇති. ඒක වෙන කතාවක් නේ ළමයි. පළවෙනි වතාවට ප්‍රශ්න කියවනකොට අවංකව හිතලා බලන්න මම මේ කියපෝ දෙපැත්තම හිතිච්ච ළමයි ඉන්නවා මෙතන. පූර්වෝපාය කුමක්ද කියලා අහුවාම සමහර ළමයෙකුට එකපාරට හිතෙන්නේ මේ ඒ පාවිච්චි කරන ගැජට් එක නේ කෑල්ල මොකක්ද කියලා ඒ කොටසේ නම සඳහන් කරන්න කිව්වා වගේ එකක් සමහර ළමයිට හිතෙන්නේ. සමහර ළමයිට හිතෙනවා මේ නෑ ඒක පාවිච්චි කරන විදිහ වෙන්න ඇති මේගොල්ලෝ අදහස් කරන්නේ කියලා. ළමයි නිකන් හිතන්න දැන් මේ වගේ අවිනිශ්චිතතා කීපයක්ම මම පෙන්නුවානේ විභාග ප්‍රශ්නවලනේ. දැන් ඔයගලන්ට ටර්ම් ටෙස්ට් එකකදී හරි 2026 A level exam එකේදී හරි මේ වගේ අවිනිශ්චිතතාවයක් තියෙන ප්‍රශ්නයක් ආවොත් මම නම් කියන්නේ හොඳම දේ තමයි උත්තර දෙකම ලියන්න. ඉතින් කරන්න දෙයක් නැහැ නේ. අපි දන්නවද ඒගොල්ලෝ මොකක් හිතේ තියාගෙන ඉන්නේ කියලා? ප්‍රශ්නේ ක්ලියර් නැත්තම් ඒකට අපි මොකද කරන්නේ? එතන ළමයකට ඕනනම් පුළුවන් මෙතනදී නේ දිදාල හිස භාවිත කිරීම කියලා ලියලා ඒ දිදාල හිස පාවිච්චි කරන ආකාරය පිළිබඳවත් අදහසක් කියන්න. දැන් අතර මේකේ පාවිච්චි කරලා තියෙන උපාය තමයි ඉද්ද එක්තරා ප්‍රමාණයකට වඩා වස්තුව තෙරපනකොට දිදාල හිස එකතැන කැරකෙන්න පටන් ගන්නවානේ. එතනින් එහාට ඉද්ද ගමන් කරන්නේ නැහැ. ඕකනේ පූර්වෝපායනේ. මොකද මේක පාවිච්චි කරන විදිහම නෙමෙයි අහලා තියෙන්නේ නේ. පූර්වෝපාය මොකද ඒක ඇතුලේ දාලා තියෙන මේ විදිහ මොකක්ද කියලා අහන්නේ. දිදාල හිස මගින් ඉද්ද ඉදිරියට ගෙන යන විට ඉද්ද එක්තරා ප්‍රමාණයකට වඩා වස්තුව තෙරපන විට දිදාල හිස එකතැන කරකෙන්නට පටන් ගනී. මම මේ කියන වචනේ විදිහටම ලියන්න ඕනේ අදහස ඕකනේ. දිදාල හිස කරකවීමෙන් ඉද්ද ඉදිරියට ගෙන යන විට ඉද්ද එක්තරා ප්‍රමාණයකට වඩා වස්තුව තෙරපන විට දිදාල හිස එකතැන කැරකෙන්නට පටන් ගනී. ඒක තමයි වස්තුව පමණට වඩා තෙරපින එක වළක්වන්න දාලා තියෙන පූර්වෝපායනේ. ඒක තමයි අතන මෙතන ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා තියෙන උත්තරේ. නිකන් දිදාල හිස කියලා නම ලියන එක විතරක් නෙමෙයි. ඉතින් ඔයගලන්ට එහෙම සැකයක් ආවොත් ළමයි නමත් ලියලා වැඩේ කරන ආකාරයත් ලියන්න. ඒක වඩා සුදුසුයි. C කොටස තුන්වන රූපයේ පෙන්වා ඇති පරිදි වෘත්තාකාර හරස්කඩක් සහිත කම්බියක් තැටියකට සවි කර ඇත. අගන් මේ වගේ තැටියකට වෘත්තාකාර හරස්කඩක් තියෙන කම්බියක් සෙට් කරලා. right මේ වගේ. පළවෙනි කොටස මේකේ
දිග L මෙයාගේ විස්කම්භය D1 මෙයාගේ විස්කම්භය D2 එතකොට මේක L මේක D1 මේක D2 මේක ඝනකම T වරහන් තුල දී ඇති විශාලත්ව ආසන්නකයන් වේ. මේක සෙන්ටිමීටර් 55යි කියලා දීලා තියෙනවා. ආසන්නකයන්. D1 කියන එක මිලිමීටර් 4යි කියලා දීලා තියෙනවා. D2 කියන එක සෙන්ටිමීටර් 5යි කියලා දීලා තියෙනවා. thickness එක මිලිමීටර් 3යි කියලා දීලා තියෙනවා. හැබැයි ඒවා ආසන්නකයන් කියලාත් කියලා තියෙනවා. පරිමාගයන් නෙමෙයි. ඉහත එක් එක් රාශියේ මැනීම සඳහා මීටර රූල ගෝලමානය වර්නියර් කැලිපරය සහ මයික්‍රෝමීටර් ස්ක්‍රෝපාමානය යන මිනුම් උපකරණ අතරින් වඩාත් සුදුසු උපකරණය ලියා දක්වන්න. සෙන්ටිමීටර් 55ක් මනින්න ඉතින් අනිවාර්යෙන් මීටර රූල එපෑනේ. D1 මොකද D1 කියන්නේ හීනි කම්බියක විස්කම්බේ මිලිමීටර් 4ක් විතර. මොකද හොඳම එක්කෙනා මයික්‍රෝමීටර් ස්ක්‍රෝපාමානය අනිවාර්යයි ඒක. හරි. ඊළඟට D2 කැලිපරේනේ. දැන් සමහරවිට නිකන් මයික්‍රෝමීටර් ස්ක්‍රෝපාමානය වගේ හිතුණක් දන්නේ මේකට සෙන්ටිමීටර් 5ක් මයින්න බෑ. කීයද මයික්‍රෝමීටර් ස්ක්‍රෝපාමානය මයින්න පුළුවන් උපරිම ගාන? සෙන්ටිමීටර් 2.5යි මිලිමීටර් 25යි. සෙන්ටිමීටර් 5ක් තියෙනවා. කැලිපරේ බාහිර අහුණු වලින් මේක ගන්න වෙන්නේ නේ. ඝනකම ගෝලමානය කියලා සමහරවිට හිතෙන්නත් පුළුවන්. දැන් මෙතන මැද කූරක් තියෙන නිසා ළමයි ගෝලමානය හරස් කරන්න බොහෝ විට මේක අපහසුයිනේ. දෙතර ඝනකම අපිට ලේසියෙන් මයින්න පුළුවන් මයික්‍රෝමීටර් ස්ක්‍රෝපාමානය. දැන් කීප එක මයින්නත් පුළුවන් නේ. මේකට අනිවාර්යෙන්ම මීටර රූල මේකට අනිවාර්යෙන්ම මයික්‍රෝමීටර් ස්ක්‍රෝපාමානය මේකට අනිවාර්යෙන්ම කැලිපරය මේකට අනිවාර්යෙන්ම මයික්‍රෝමීටර් ස්ක්‍රෝපාමානය. තැටියෙහි ඝනකම සඳහා වඩා හොඳ අගයක් ලබා ගැනීමට ඔබ අනුගමනය කරන පරීක්ෂණාත්මක ක්‍රියාපිළිවෙල කුමක්ද? ඔන්න බලන්න. දැන් කාලයකට කලින් කතාවක් මේ කියන්නේ හරි. මගේ යාළුවෙකුට වෙච්ච දෙයක්. සෑහෙන කාලයකට කලින් අවුරුදු 20කට විතර කලින්. ජපානයට යන්න ඉන්ටර්විව් එකක් තිබුණා. දැන් එහෙන් කට්ටිය ඇවිල්ලා ඉන්ටර්විව් කරනවා. හරි. පොල් ගහක් තියනවා මේ ඉනිමගකුත් තියනවා. ඔයාලට පොල් වල අවශ්‍යතාවයකුත් තියෙනවා. මොකද කරන්නේ? මොකද කරන්නේ? ඉතින් ගොඩක් අය උත්තර දුන්නා ඉනිමග ගහට හේතු කළා නැග්ගා. පොල් කඩේවා. යාළුවා කිව්වේ ඉනිමග හේතු කළා නැග්ගා. හොඳ පොල් තෝරලා කැඩුවා. එයා පාස් වුණා. පොඩි වෙනසක්නේ කළේ. අනිත් අය ඔක්කොම පොල් කැඩුවා කියද්දී අරයා හොඳ පොල් තෝරලා කැඩුවා කිව්වා. ඒ වෙනස තමයි බලන්නේ. T සඳහා වඩා හොඳ අගයක් ලබා ගන්නේ කෙසේද? මොකද සාමාන්‍ය උත්තරේ? T සඳහා වඩා හොඳ අගයක් ලබා ගන්නේ කෙසේද? මොකද සාමාන්‍ය උත්තරේ?
ස්ථාන කිහිපයකදී ඝනකම මැන මධ්‍යන්නේ ගැනීම. මොකද හොඳම උත්තරේ? ඒක උතර මාකින් ස්කීම් එකේ නෑ. මොකද හොඳම උත්තරේ? දැන් කවුරු හරි ස්ථාන කීපයක් කියලා තැටියේ එක පැත්තක විතරක් ස්ථාන කීපයක් සිලෙක්ට් කරලා ගන්නවා ඝනකම්. හොඳද? ඒගොල්ලන් තේරෙනවා. හැබැයි ලියන්නේ නෑ. දැක්කද? ලියන්නේ නෑ. මොකද හොඳම උත්තරේ? තැටියේ සෑම ස්ථානයක්ම ආවරණය වන පරිදි ස්ථාන කිහිපයක ඝනකම මැන මධ්‍යන්නේ ගැනීම. තැටියේ සෑම ස්ථානයක්ම ආවරණය වන පරිදි ස්ථාන කිහිපයක ඝනකම මැන මධ්‍යන්නේ ගැනීම. ඒක මාකින් ස්කීම් එකේ නෑ. D කොටස එක්තරා වර්ගයක පොලිතීන් කොලයක ඝනකම මයික්‍රෝමීටර් ස්ක්‍රූපාමානයේ කුඩාම මිනුමට වඩා බෙහෙවින් කුඩා වේ. මයික්‍රෝමීටර් ස්ක්‍රූපාමානයේ භාවිතයෙන් කොලයක ඝනකම නිමානනය කරන්න. ඔය නිමානනය කරනවා කියන්නේ එස්ටිමේට් කරනවානේ. අගේ හොයා ගන්නවා. කිරීම සඳහා ක්‍රමයක් යෝජනා කරනවා. ඒකට ළමයිට තේරෙනවන්නේ. හැබැයි ඒක තේරුණත් එතරම් පොඩි අවුලක් තියෙන උත්තරේ. දැන් ගොඩක් ළමයි ලියන්නේ කොළ මිටියක ඝනකම මැන කොළ සංඛ්‍යාවෙන් බෙදන්න. ඉතින් මේ කොළ මිටියක කිව්වහම ඒගොල්ලෝ කියනවානේ කුඩාම මිනුමට වඩා මේ පොලිතීන් කොලේ ඝනකම ගොඩක් අඩුයි. දැන් කුඩා මිනුම මිලිමීටර් 100න් එකයිනේ. ඊට වඩා ගොඩක් අඩුයි. එතන හිතන්න අපි කොළ 10ක් විතර තිබ්බා කියලා. ඒ කොළ 10ක් විතර තියලා කොළ මිටිය හදාගත්තට ඕකේ ඝනකම මිටියේ ඝනකම අර 100න් එකටවත් වඩා වැඩි නොවුනොත් මොකද වෙන්නේ? දැන් අයි මනින්න බෑනේ. එහෙනම් පේනවද උත්තරේට මොකක්ද දෙන්න ඕනේ? කොළ මිටියේ ඝනකම කුඩාම මිනුමට වඩා විශාල වෙන ප්‍රමාණයේ කොළ මිටියක් සාදා. දැකද ඒව ඕනි ළමයි. කොළ දෙක තුනක් තිබ්බත් සමහර විට එතන ඝනකම මිලිමීටර් 100න් එකට වඩා තාමත් අඩු වෙන්න පුළුවන්. ඒත් මනින්න බෑනේ එතකොට. ඒතර කොළ මිටියේ ඝනකම අඩුම තරමින් කුඩා මිනුම පන්නන්න ඕනේ. ඒකත් හොඳ නෑ හරි. කුඩා මිනුම පන්නපු ගමන් දැන් ඔය මීටර රූලෙන් මිලිමීටරයක් මැන්නොත් මොකද වෙන්නේ කියලා මම කියලා තියෙනවනේ නේ. මීටර රූලෙන් මිලිමීටරයක් මනින්නේ නෑ. මයික්‍රෝමීටර් ස්ක්‍රූපාමානයෙන් මිලිමීටර් 100න් එකක් මනින්නේ නෑ. ඒක හොඳ නෑ. දැන් මෙතන උත්තරේට අඩුම තරමින් අපි මේ ගානවත් හදාගන්න දෙපෑ. හොඳද නැද්ද කියන එක කතාව නෙමෙන්නේ. අඩුම තරමින් මේ ප්‍රමාණයවත් පැන්නුවේ නැත්තම් මයින්ඩ් බෑනේ ළමයි. ඒතර කොළ මිටියේ ඝනකම කුඩාම මිනුමට වඩා වැඩි වෙන විදිහට අඩුම තරමින් කුඩා මිනුමට වඩා වැඩි වෙන විදිහට තව ගොඩක් වැඩි වෙන තරමට හොඳයි. කොළ මිටියක් සාදා කොළ මිටියේ ඝනකම මයික්‍රෝමීටර් ස්වරූපාමානයෙන් මැන යොදාගත් කොළ සංඛ්‍යාවෙන් බෙදන්න. ඒකත් ලියන්න එපානේ. යොදාගත් කොළ සංඛ්‍යාවෙන් බෙදන්න. අර එකම කොළයක් වාර කීපයක් නවල ඒකත් අවුලක් නැහැ. ඊට වඩා මේක හොඳයි. මොකද ඔය වාර කීපයක් නවනවා කියන එකෙන් අපිට හරිම අදහස ඉන්නේ නැහැනේ සමහර විට නේ. දැන් ඒක ඇත්තනේ එක කොළයක් කරන් දෙපාරක් එකපාරක් නැව්වා. එතකොට එතන කොළ දෙකයි. ඊට පස්සේ මේක ආයි දෙපාරක් එකපාරක් නැව්වහම කොළ හතරක් වෙනවා. හැබැයි ඉතින් නවන විදිහ කෙනෙක් මෙහෙම නවන්නත් පුළුවන් නේ. මේක නේ මේ කැල මෙහාට නවනවා. මේ කැල මෙහාට නවනවා. එතකොට එක කොලේ අර කෑලි තුනක් වෙන විදිහට නැවුවා. ඉතින් නවන විදිහ අනුවක වෙනස් වෙනවා. දෙකට නවාගෙන ගියොත් එතකොට ඩබල් වෙනවානේ. එකම කොලේ ළමයි එක විදිහට නවන්න පුළුවන්. ඉතින් කොළ නවන කතන්දරයට වඩා කොළ මිටිය හදන එක තමයි හොඳ උත්තරේ. හරි? මාකින් ස්කීම් එකේ මේ කොළය නවන කතාවට ලකුණු දීලා තියෙනවා. මම කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ ඒක හොඳම උත්තරේ කියලා. හොඳම උත්තරේ මේ කොළ මිටියේ කතාව. හැබැයි කොළ මිටියේ කතාව ලියනකොටත් අර හදාගන්න මිටියේ ඝනකම අඩුම තරමින් කුඩා මිනුම පන්නන්න ඕනි කියලා කැල්ල දාන්න ඕනි. ඊට පස්සේ අර ඝනකම මැනලා මේ කොළ සංඛ්‍යාවෙන් බෙදන්න කියන ඒ ටිකත් ඕනි. හරි? දැන් පේනවද මේ ප්‍රශ්න සාකච්ඡා කරපුවාම අර පොඩි දේවල් තමයි හැබැයි ඔයගලන්ට මිස් වෙන තැන් ඔයගලන්ට අඳුර ගන්න ලැබෙනවා.
මයික්‍රොමීටර් ස්ක්‍රූපාමානයක රූපයක් දීලා මෙන්න මේ විස්තරය කියලා තිබුණා. දිග සෙන්ටිමීටර් 15ක් පමණ සහ ස්කන්ධය මිලිග්‍රෑම් 200ක් පමණ වූ සිහින් ඒකාකාර කම්බියක ද්‍රව්‍යයේ ඝනත්වය නිර්ණය කිරීමට ඔබට නියමව ඇත. කම්බියේ විෂ්කම්භය මැනීම සඳහා එක රූපයේ පෙන්වා ඇති මයික්‍රොමීටර් ස්ක්‍රූපාමානය ඔබට සපයා ඇත. ඒ කොටස මයික්‍රොමීටර් ස්ක්‍රූපාමානයේ AB පරිමාණ දෙක නොවේ කියලා දක්වලා තියෙනවා. සහ C ලෙස සලකුණු කර ඇති කොටස් නම් කරන්න. ඒකේ මේ වගේ රූපයක් නේ තියෙන්නේ. එහෙම දරුවෙක්ම මයික්‍රොමීටර් ස්ක්‍රූපාමානයේ කොටස් ටික ගන්නවා නේ. මෙන්න මේ තුන තමයි ළමයි ABC කියලා නම් කරලා තිබුණේ. ඒතර A කියලා කියන්නේ will නේ. ඒගොල්ලෝ පැහැදිලිව කියනවනේ අර පරිමාණ නෙමෙයි කියලා මෙතන අදහස. ඒතර A කියලා කියන්නේ will. B කියන්නේ දිදාලේ. C කියන්නේ දිදාල හිස. ඒකකට එක ලකුණ ගානේ ලකුණු තුනක් එතෙන්ට දීලා තියෙනවා. B කොටස තාම ලේසි ගැටලුවක් මේක. මයික්‍රොමීටර් ස්ක්‍රූපාමානයේ ප්‍රධාන පරිමාණය සාදා ඇත්තේ මිලිමීටරයක් දෙකට බෙදීමෙන්. අපි දැකලා තියෙනවා එහෙමනේ. මිලිමීටරයක් දෙකට බෙදලා. ගොඩක් වෙලාවට මේ පාසල් පරීක්ෂණාගාරවල තියෙන්නේ එහෙමනේ. මේ මිලිමීටරය දෙකට බෙදනකොට ළමයි දන්නවා අර උඩ තියෙන්නෙත් මිලිමීටර කෑලි යට තියෙන්නෙත් මිලිමීටර කෑලි අර උඩ තියෙන මිලිමීටර යට තියෙන මිලිමීටර වලින් දෙකට කඩනවා. නැත්නම් යට තියෙන ඒවා උඩ තියෙන ඒවාෙන් දෙකට කඩනවානේ. මයික්‍රොමීටර් ස්ක්‍රූපාමානයේ ප්‍රධාන පරිමාණය සාදා ඇත්තේ මිලිමීටරයක් දෙකට බෙදීමෙනි. වෘත්තාකාර පරිමාණය සමාන බෙදීම් 50ක් ඇත. වෘත්තාකාර පරිමාණයේ මේ වට පරිමාණය සර්කියුලර් ස්කේල් එකේ කෑලි 50ක් තියෙනවා. B එක් වටයක් කරකවීමේදී ප්‍රධාන පරිමාණයේ එක් බෙදීමකට සමාන අගයකින් කිනිහිරය සහ ඉද්ද අතර දුර වැඩිවීම හෝ අඩුවීම සිදුවේ. අන්තරාලයනේ නේ. මේක එක වටයක් කරකවනකොට අපි හිතමු මිලිමීටර භාගයක් තමයි මෙයා යන්නේ. B වල පළවෙනි කොටස මයික්‍රොමීටර් ස්ක්‍රූපාමානයේ අන්තරාලය මිලිමීටර වලින් කොපමණද? අන්තරාලය කියන්නේ අර ස්ක්‍රූප් වටයක් කරකවනකොට මෙයා දිදාලේ නැත්නම් දිදාල හිස වටයක් කරකවනකොට මේ ඉද්ද ගමන් කරන දුර. ඒක මිලිමීටර භාගයයි. 0.5 මිලිමීටර. දෙක එකට එක ලකුණක් දීලා තියෙනවා. මයික්‍රොමීටර් ස්ක්‍රූපාමානයේ කුඩාම මිනුම. අපි හිතනවා කුඩා මිනුම ගන්නේ කොහොමද? අන්තරාලයේ බෙදන්න ඕනි වට පරිමාණය තියෙන කොටස් ගානින්නේ. 0.1 මිලිමීටර. 0.1 මිලිමීටර ඒකට එක ලකුණක් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් ওই කුඩාම මිනුම ලියන අවස්ථාවලදී භාග සංඛ්‍යාවක් විදිහට ලියන්නේ නැතුව මේ විදිහට මේ දශම ස්ථාන වලින් ලියන්න පුරුදු වෙන්න. මොකද මේ අවුරුද්දේ විශේෂයෙන් කියලා තිබුණා භාග සංඛ්‍යා වලට ලකුණු දෙන්න එපා කියලා. ඒක ටිකක් පැරණි මාකින් ස්කීම් වල ඇත්තටම භාග සංඛ්‍යා වලට ලකුණු දුන්නා. නමුත් මම හිතන්නේ ඒක හොඳ ප්‍රවණතාවයක්. මොකද සාමාන්‍ය ළමයි දන්නවා ඔය උපකරණවල කුඩා මිනුම් මාක් කරලා තියෙනවනේ. ඉතින් භාග සංඛ්‍යා වලින් නෙමෙයි මාක් කරන්නේ. සාමාන්‍යයෙන් දශම ස්ථාන වලින් මාක් කරන්නේ. ඒක නිසා මේ කුඩාම මිනුම ලියන්න කියන තැන්වලදී මේ වගේ අර භාග සංඛ්‍යා වලින් ලියන්නේ නැතුව දශම ස්ථාන වලින් ලියන්න පුරුදු වෙන එක හොඳයි. මේකට එක ලකුණක් දීලා තිබුණා. මේ කොටස ඉනිහිරය සහ ඉද්ද එකිනෙක ස්පර්ශ වන විට වෘත්තාකාර පරිමාණයේ පිහිටීම දෙවන රූපයේ පෙන්වයි. මයික්‍රොමීටර් ස්ක්‍රූපාමානයේ මූලාංක දෝෂයේ අගය මිලිමීටර වලින් නිර්ණය කරන්න. ඊළඟට පේනවා ඒකේ අවසාන පාඨාංකයට එකතු කළ යුතු දෝෂයක් නේ තියෙන්නේ. අපි ඍණ මූලාංක දෝෂය කියන්නේ නේ. ප්‍රධාන පරිමාණ රේඛාව පාස් කරලා වට පරිමාණ බිඳුව ගිහිල්ලා තියෙන්නේ වැඩිපුර ගිහිල්ලා තියෙන්නේ අපිට පේනවා කොටස් දෙකයි. ළමයි දන්නවා ඔය එක කොටසක් අනුරූප වෙන්නේ මිලිමීටර 100න් එකකට. මේ එක කෑල්ලක් මිලිමීටර 100න් එකයි නෙමෙයි මේක එක කෑල්ලක් කරකවනකොට ඉද්ද ඉස්සරහට යනවා මිලිමීටර 100න් එකක්. ඉතින් ඒතර එහෙම ගියාම දැන් මෙතන 100න් එකේව දෙකක් නේ මෙයා වැඩිපුර ගිහිල්ලා තියෙන්නේ නේ. එතන මෙතන අර ප්‍රධාන පරිමාණ බිඳුව සම්පූර්ණයෙන් වැහෙන්නේ ඒකේ භාගයකට වඩා චුට්ටක් වැහිලා තියෙන්නේ. ඉතින් ඒක පැහැදිලිව රූපේ පෙන්නලා තියෙනවා. ඉතින් අහලා තියෙන්නේ මේ මූලාංක දෝෂේ. ඉතින් එතකොට කොටස් දෙකයි වැඩිපුර ගිහිලා තියෙන්නේ. එක කොටසක් අනුරූප වෙන්නේ 0.1කට. එහෙනම් මූලාංක දෝෂය
0.02 මිලිමීටර. ඉතින් අර දැන් සිලබස් එකේ කියලා තියෙනවානේ මේවත් මේ ධන මූලාංක දෝෂ ඍණ මූලාංක දෝෂ කතාව නැතුව අවසාන පාඨාංකයට එකතු කරනවද අඩු කරනවද කියන එහෙම අර්ථයෙන් උගන්වන්න කියලා. හැබැයි අවුරුද්දේ මාකින්ස් කිමේ ළමයි ඒගොල්ලෝ ලකුණ දාලා තිබුණත් එහෙම ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. ඒගොල්ලෝ බැලුවේ ඇත්තටම 0.02 මිලිමීටර කියන අගය. සමහරු ඍණ ලකුණ දාලා තිබුණත් ලකුණු දෙන්න කියලා කිව්වා. නැත්නම් නිකම්ම 0.02 මිලිමීටර කියලා ලියලා තිබුණත් ඇති කියලා කිව්වා. right? ඉතින් එතකොට මේ අනිත් එක මේ වගේ තැන්වලදී ඒකකය අනිවාර්යයි. ඒකකය හරියට ලිව්වද කියලා බලන්න. ඒකට එක ලකුණක් දීලා තියෙනවා. ඊ කොටස මූලාංක දෝෂය නිර්ණය කිරීමෙන් පසු කම්බියේ විෂ්කම්බියේ මැනීම සඳහා මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය භාවිත කරන්නේ කෙසේදයි සඳහන් කරන්න. මෙන්න මේක මේ හොඳටම දැනගෙනත් සමහර ළමයින්ට උත්තරේ ගලප ගන්න බැරි වෙච්ච අවස්ථාවක්. මට හිතෙන හැටියට නම් ප්‍රශ්නේ පොඩ්ඩක් නිකන් පැහැදිලි මදි වගේ එකේ. දැන් ඒගොල්ලෝ අහන්නේ මූලාංක දෝෂය නිර්ණය කළාට පස්සේ සිහින් කම්බියේ පසු කම්බියේ විෂ්කම්බියේ මැනීම සඳහා මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය භාවිත කරන්නේ කෙසේද? භාවිත කරන්නේ කෙසේ? ඒ කියන්නේ ප්‍රැක්ටිකලි ඔයා මේක කරන්නේ කොහොමද කියලා අහන්නේ. ඉතින් ඒතර මොකද ඉස්සෙල්ලා මොකද ඒගොල්ලෝ පියවර දෙකක් බලාපොරොත්තු වෙලා තියෙනවානේ. එක දෙක කියලා දාලා තිබුණානේ. ඉතින් ඒගොල්ලෝ දැන් පළවෙනි පියවරේ දැන් ඕගොල්ලෝ ඇත්තටම කරන වැඩේ ලියන්න. මොකද අපි කරන්නේ? ඉද්ද සහ කිනිහිරය අතර කම්බිය තියලා ළමයි දන්නවා කාගෙන්ද අපි ඉද්ද ඉස්සරහට ගෙනියන්නේ? දිදාල හිසේ. අර දිදාල හිස ටික් ටික් හඬක් නගමින් නිදැල්ලේ එක තැන කැරකෙනකන් අපි මේ වැඩේ කරන්න ඕනේ. ඒතර පළවෙනි පියවර ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඒක. ඒක අර මම කියන විදිහටම වචන සෙට් වෙන්න ඕනේ නැහැ. හැබැයි මේ අදහස තියෙන්න ඕනේ. මොකද උත්තරේ තියෙන්න ඕනේ. ඉද්ද සහ කිනිහිරය අතර කම්බිය රඳවා. දිදාල හිස ටික් ටික් හඬක් නගමින් නිදැල්ලේ එක තැන කරකැවෙන තුරු. දිදාල හිසෙන් පමණක් ඉද්ද ඉදිරියට ගෙනියන්න. ඔන්න කම්ප්ලීට් උත්තරේනේ. ඉද්ද සහ කිනිහිරය අතර කම්බිය තබා දිදාල හිස ටික් ටික් හඬක් නගමින් නිදැල්ලේ එක තැන කැරකෙන අවස්ථාව උදාවන තුරු. දිදාල හිසෙන් පමණක් ඉද්ද ඉදිරියට ගෙනියන්න. ඒක පළවෙනි පියවර. ඊළඟ දෙවෙනි එක අපි දන්නවනේ ඔය හීනි කම්බියක විෂ්කම්බේ මයින්නකොට අපි ඉගෙනගෙන තියෙනවනේ. මුල මැද අග ආවරණය වන විදිහට ස්ථාන තුනකදී එකිනෙකට ලම්බක මිනුම් දෙක ගානේ ගන්න කියන ක්‍රමවේදනේ. ඒක තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච ඊළඟ උත්තරේ. හැබැයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා තිබුණේ නිකන් අර මේ ඒක කියලා තිබුණත් කම්බියාංශක අණුවකින් හරවනවා කියලා. ළමයි දන්නා. ඇත්තට මේවා කම්බිය නෙමෙයි හරවන්නේ මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය. පළවෙනි මිනුම ගත්තට පස්සේ අපි මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණයෙන්නේ මේක අංශක අණුවක් හැරෙව්වද කියලා නිකන් පේන්නේ අපිටනේ. අර ඒගොල්ලෝ කියලා තිබුණේ ඒකත් ඇත්තටම මේ වරහන් ඇතුලේ තිබුණේ මාකින් ස්කීම් එක ඒක හරියට ඒ කියන්නේ අනිවාර්ය කරලා තිබුණේ දෙවෙනි පියවර හැටියට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා තිබුණේ මෙච්චරයි ළමයි තැන් කීපයක විෂ්කම්බි ගන්න කියන එක. හැබැයි මම නිතරම මගේ පන්ති වල දරුවන්ට කියලා තියෙනවා ඔහොම නෙමෙයි ඕගොල්ලෝ අර ඒ ක්ලියර් උත්තරේ ලියන්නනේ. මොකද්ද? මුල මැද අග ආවරණය වන පරිදි ස්ථාන තුනකදී එකිනෙකට ලම්බක විෂ්කම්බ මිනුම් ලබා ගන්න. අර පළවෙනි පියවර එක ලියලා ඊළඟට දෙවෙනි එක හැටියට මේක ලියන්න ඕනේ. මුල මැද අග ආවරණය වන පරිදි ස්ථාන තුනකදී එකිනෙකට ලම්බක විෂ්කම්බ මිනුම් දෙක ගානේ ගන්න. ඒක තමයි බලාපොරොත්තු වෙලා තියෙච්ච උත්තරේ. මේ පියවරට එක ලකුණකුත් මේ පියවරට එක ලකුණකුත් දීලා තියෙනවා. ඊ කොටස මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණවල C කොටස තිබීමේ අරමුණ කුමක්ද? C කිව්වේ ළමයි දිදාල හිසනේ. මොකටද දිදාල හිස තියෙන්නේ? වස්තුව පමණට වඩා තෙරපීම නිසා මනිනු ලබන අගයට සිදුවන බලපෑම නැත්නම් මනිනු ලබන අගය දෝෂ සහගත වීම වැළැක්වීමට. දිදාල හිසේ කාර්යය ඒකනේ. දැන් ගොඩක් වෙලාවට ළමයි ලියන්නේ මේ වස්තුව පමණට වඩා තෙරපීම වැළැක්වීමට. ඒක වැරදි නැහැ. ඒ පමණට වඩා තෙරපුණාම ඇතිවන ප්‍රශ්නේ මොකක්ද කියලාත් ලියන්න. මොකද ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට මම නිතරම කියලා තියෙනවා අර ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට උත්තර ලියන එක පොඩි ආර්ට් එකක් නේ ළමයි. එතන නිතරම මේ මතු පිටින් පේන කාරණයක් එක්ක විද්‍යාත්මක පැත්තෙත් අපි ඉස්සරහටම ලියන්න ඕනේ විස්තරي. ඒක තමයි හොඳම උත්තරේ ලියන විදිය. එතකොට මොකක්ද මෙයා ඉන්නකේ අරමුණ? වස්තුව පමණට වඩා තෙරපීම නිසා මනිනු ලබන මිනුම දෝෂ සහගත වීමට ඇති ඉඩකඩ වැළැක්වීමනේ. ගොඩාක් තෙරපුණොත් එහෙම මයින් එක
විකෘති වෙනවනේ. එතකොට දෝෂ සහගතයිනේ මෙන්න. ඒක වළක්වන එක තමයි මෙයාගේ කාර්යය. F කොටස එක එක අර E කොටසට ළමයි එක ලකුණක් දීලා තිබුණා. ඉහත C හි සඳහන් මයික්‍රෝමීටර් ස්ක්‍රූ පාමානයේ භාවිතයෙන් කම්බියේ එක් ස්ථානයක විෂ්කම්භය මනින විට වෘත්තාකාර පරිමාණයේ පිහිටීම තුන් රූපේ පෙන්වයි. එහෙම රූපයක් දීලා තිබුණා. අර මිලිමීටර් භාගේ පේනවනේ. මෙතන 5 10. එතකොට අර ප්‍රධාන පරිමාණයේ මාක් කරලා තියෙන රේඛාවත් එක්ක ඒක රේඛීය වන වර්නියර් අංකය වෙන්නේ 8. සෝරි වර්නියර් නෙමෙයි මේ වට පරිමාණ අංකයනේ. වට පරිමාණ අංකය වෙන්නේ 8. ප්‍රධාන පරිමාණයෙන් ගන්න පුළුවන් මිලිමීටර් භාගයයිනේ. ඒතර මිලිමීටර් භාගය කියන්නේ 0.5 මිලිමීටර. ඒකට එකතු වෙනවා 8 වැඩි කිරීම කුඩා මිනුම. කුඩා මිනුම 0.1යි. මේක මෙහෙම හද හද පෙන්වන්න ඕනත් නැහැ. කෙලිම ලිව්වත් ඇති. 0.58යි මිලිමීටර. ඒකට එක ලකුණක් දීලා තියෙනවා. කම්බියේ විෂ්කම්භයේ නිවැරදි අගයේ මිලිමීටර වලින් කොපමණද? මේකට තමයි ලකුණු දෙකක් දීලා තියෙනවා. හරි. මේක ලකුණු දෙකක් දීලා තියෙනවා. කම්බියේ විෂ්කම්භයේ නිවැරදි අගය. නිවැරදි අගය කියන්නේ මේක අර අවසාන පාඨ අංකයට එකතු කරන්න ඕනි දෝෂයක් තිබුණානේ නේ 0.2ක. මේක එකතු කරන්න ඕනි. ඒතර නිවැරදි කරපු අගය කීයද? මේකට 0.2ක එකතු කළාම 0.6යි බිංදුව. දෙවෙනි දශම ස්ථානයේ ලියන්න 0.58ට 0.2ක එකතු වුනහම 0.6යි බිංදුව මිලිමීටර. ඒකට එක ලකුණක් දීලා තියෙනවා. තුන්වෙනි කොටස එකේ ඉහත F1 2හි අගය මේ F1 කොමිලක 1 ඒකේ 1 කොටස මේක 2 කොටස හරි. ඉහත F1 2හි අගයේ භාවිතයෙන් කම්බියේ හරස්කඩ වර්ගඵලයේ වර්ග මිලිමීටර වලින් ගණනය කරන්න. FIR වර්ගනේ. FI කියලා තියෙනවා ඒගොල්ලෝ 3යි කියලා ගන්න කියලා. ඉතින් විෂ්කම්භයනේ ළමයි 0.6. එහෙනම් අරය කීයද? 0.3යි බිංදුව. ඒකේ වර්ගේ. එතන මෙතනින් කීයද එන්නේ? 0.3 වර්ගේ 0.09යි. ඒක අපව 3ෙන් වැඩි වුණාම 0.27යි නේ. වර්ග මිලිමීටර. මෙන්න මේ විදිහට අර ෆයිආර් වර්ගයට ආදේශ කරනකොට එක ලකුණක් දීලා තිබුණා. මේ උත්තරයට එක ලකුණක් දීලා තිබුණා. හරි. G කොටස එක එක කම්බියේ ද්‍රව්‍යයේ ඝනත්වය නිර්ණය කිරීම සඳහා ඔබ ගන්නා අනෙකුත් මිනුම් මොනවාද? ඝනත්වය. දැන් මේ වෙනකොට අපි මොකද්ද දාන්නේ ළමයි? කම්බියේ හරස්කඩ වර්ගඵලය. කම්බියේ හරස්කඩ වර්ගඵලය දාන්නවා. ඒතර ඝනත්වය ගන්නේ ස්කන්ධයේ පරිමාවෙන් බෙදලානේ. ඒතර පරිමාව හදාගන්න අපිට දැන් අපි දැන් හරස්කඩ දන්නවා නම් පරිමාව හදාගන්න මොකක්ද ඕනේ? කම්බි කැල්ලේ දිග ඕනිනේ. හරස්කඩ අපි දන්නවා. පරිමාව හදාගන්න කම්බි කැල්ලේ දිග ඕනි. සහ ඒකේ ස්කන්ධය ඕනි. ඝනත්වය කියන්නේ ස්කන්ධ බෙදීම් පරිමාවනේ. ඒ අනුව කම්බි ද්‍රව්‍යයේ ඝනත්වය නිර්ණය කිරීම සඳහා ඔබ ලබා ගන්නා අනෙකුත් මිනුම් මොනවාද? කම්බියේ දිගයි මේක ඕඩර් එක වෙනස් වුණාට කමක් නැහැ. කම්බියේ දිගයි කම්බියේ ස්කන්ධයයි. අර නිකන් ඒ වගේ තැන්වල දිග ස්කන්ධය එහෙම ලියන්න එපා. පැහැදිලිව ලියන්න කම්බියේ දිගයි කම්බියේ ස්කන්ධයයි. ඒකකට ලකුණු එක ගන්න දීලා තියෙනවා. ඊළඟට අහනවා මේවා ගන්න පාවිච්චි කරන උපකරණ මොනවාද කියලා. අපි දැන් එතකොට අර මෙතන ලියපු ඕඩර් එකට ලියන්න. දැන් කම්බියේ දිග නම් ඉස්සෙල්ලා ලිව්වේ ගානේ කිව්ව ළමයි මේක පටන් ගන්නකොට සෙන්ටිමීටර් 15ක් විතර කියලානේ. සෙන්ටිමීටර් 15 කියන්නේ අඩි භාගයක් විතර. එතකොට මේ වගේ දිගක් මයින් අපි පාවිච්චි කරන්නේ මීටර් භාගේ කෝදුව නැත්නම් මීටර් කෝදුව. මීටර් අඩි කෝදුව වගේ ලියන්න එපා. ඒක විද්‍යාත්මක උත්තරේ නෙමෙයිනේ. මීටර කෝදුව නැත්නම් භාග මීටර කෝදුව. දෙකෙන් එකක් ලිව්වහම ඇති. ඒකට එක ලකුණයි. සහ එතකොට ස්කන්ධය ගාන කිව්වනේ පටන් ගන්නකොට මිලිග්‍රෑම් 200ක් විතර තියෙන්නේ කියලානේ. දැන් මිලිග්‍රෑම් 200ක් කියන්නේ හරිය පොඩිනේ. මිලිග්‍රෑම් 200ක් කියන්නේ සෑහෙන පොඩි. ඒතකොට ළමයි තේරෙන්නේ මේකේ හරස්කඩත් මේ සෑහෙන පොඩි ඉන්නේ. දැන් බලන්න මේකේ මහතනේ මිලිමීටරයකටත් වඩා අඩුයි. මිලිමීටර භාගයකට පොඩ්ඩක් වැඩිනේ. ඒතර හීනි කම්බි කැල්ලක්.
ඒතර සාමාන්‍යයෙන් ඒ වගේ කම්බි කෑල්ලක ස්කන්ධය මනින්න ළමයි තෙදඬු තුලාවක් සෙට් නෑනේ. මිලිමිග්‍රෑම් 200ක් විතරනේ. ඒතර සාමාන්‍යයෙන් ඔය නිරවද්දතාවයට යන්න වැඩිය හොඳයි මොකක්ද? ඔව් සිව් දඬු තුලාව. ඒ නැත්නම් ඉලෙක්ට්‍රොනික තුලාව. ඔය ඉලෙක්ට්‍රොනික තුලාව කියන උත්තරේ ලියනකොට තමයි ඉලෙක්ට්‍රොනික තුලා විවිධ ඒවා තියෙනවා. වාහනවල නේ ලොකු කන්ටේනර් වල බරමයින ඉලෙක්ට්‍රොනික තුලක් තියෙනවා. ඒවා නෙමෙයිනේ මෙතන පාවිච්චි වෙන්නේ. මේ වගේ තැන්වල ලියන්නේ ඉලෙක්ට්‍රොනික තුලාව කියනකොට ළමයි පරීක්ෂණාගාර ඉලෙක්ට්‍රොනික තුලාව කියලා. දැක නිකම්ම ඉලෙක්ට්‍රොනික තුලාව කියලා ලියන්න එපා. ලියනවා නම් පරීක්ෂණාගාර ඉලෙක්ට්‍රොනික තුලාව කියලා ලියන්න. ඒතර මාකින් ස්කීම් එකේ තිබුණේ මේ දියුදඬු තුලාවයි පරීක්ෂණාගාර ඉලෙක්ට්‍රොනික තුලාවයි. එහෙම නැත්නම් දැන් සිලබස් එකේ නැති වුණාට තාමත් ඔය කෙමිකල් බැලන්ස් එක රසායනික තුලාවත් උත්තරයක් හැටියට ඒගොල්ලෝ බාර ගන්නවා. ඉතින් දැන් සිලබස් එකේ අපි රසායනික තුලාව උගන්වන්නේ නැහනේ. අපි උගන්වන්නේ මොනවාද? තෙදඬු තුලාවයි, සිව්දඬු තුලාවයි, පරීක්ෂණාගාර ඉලෙක්ට්‍රොනික තුලාව. ඉතින් මේකේ මේ තෙදඬු තුලාවට ලකුණු දෙන්න එපා කියලා තිබුණා. මොකද මේ පොඩි ස්කන්ධයක් නෙමයිනේ. ඒක නිසා වඩා හොඳ සිව්දඬු තුලාව හරි පරීක්ෂණාගාර ඉලෙක්ට්‍රොනික තුලාව හරි. ඒකට එක ලකුණක් දීලා තියෙනවා. H කොටස අවසාන කොටස කර්මාන්ත යෙදුම්වලදී භාවිත කරන ඉලෙක්ට්‍රොනික මයික්‍රොමීටර් ස්ක්‍රූ පාමානයක් 4 රූපේ පෙන්වයි. මෙම ආමානයේ කුඩාම මිනුම මිලිමීටර වලින්. එතන රීඩින් එකක් ළමයින්ට පේනවා. ස්ක්‍රීන් එකේ තියෙනවානේ 6.467 මිලිමීටර. 6.467 මිලිමීටර. ඒතර අපිට පේනවා මිලිමීටරයකින් 1000න් එකකට නිවැරදිව. ඒ කියන්නේ 0.01 මිලිමීටර වලට නිවැරදිව මේකෙන් අගය කියවලා තියෙනවා. යන ඔයාගේ කුඩා මිනුම වෙන්නේ ළමයි 0.01 මිලිමීටර ඒකකය සඳහන් කරන්න ඕනි.